දක්වන සංගණනා සමිතිය හදාගෙන තියෙනවා. ඒ කුරුල්ල අවසන් කරපු කට්ටිය එකතු වෙනවා. この同好会組織がですね、日本で学んだことをまた現地に伝えたいということで、国語の研修プログラムや日本語クラスを行ったり、あと文化交流などのイベントなんかも各国でやっております。අතර මාධ්‍යන කැමති මේ සංගම් සමිතියකින් ගොඩාක් කලකට කරනවා ජපාන් භාෂාව ප්‍රවර්ධනය කරන ඊට අමතරව ජපානයේ තුළ තවදුරටත් තීරණ සංස්කෘතිය සම්බන්ධ කරන ගොඩක් වැඩ කටයුතු ආශාවක් ඒ කටේ කරගෙන යනවා. 左下の写真はですね、世界各国の同好会の人たちが、日本に集まりました同好会の会議というのをやった時の写真です。 පහලින්ම තියෙන ෆොටෝ එකකින් පෙන්නන්නේ ඒ සම්මිසාවම වල කට්ටිය අවරණවල අපිස්තකින් ඇවිල්ලා ජපානයේ කරපු සම්මේලනයේ රූපයක්. この同好会組織が今では非常に強いネットワークが結ばれておりまして、ハイダーのといろんな協力を行って事業を行うまでに成長しておりまして、我々の重要なパートナーです。 අතරම අයිදාතරය හදපු මේ සංවිධානක සමාගම මුරුදුරු කට්ටිය එකතු වෙලා කරගෙන යන මේ වැඩපිළිවෙල ගොඩාක් දුරට ගොඩාක් ශක්තිමත් කරන රටවල් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ හයිදා ආයතන ඒගොල්ලොත් එක්කලා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. 皆さんのスリランカにも非常に強力な同窓会があります。 ඔබ සියලු දෙනා පැමිණ සිටින ලංකාවේනොත් මේ වගේ සමිතියක් කියන්නේ හයිද කියන ආයතනයේ පුහුණුව අවසන් කරලා ගිහිල්ලා ලංකාවේ හරි ලංකාවේ කියන OB එකක් වගේ හදාගෙන වැඩ කටයුතු කරන ආයතන ලංකාවේ තියෙනවා කියලා මම ආගමනය කරනවා. スリランカの同好会、ジャパンスリランカテクニカルカルチャーアソシエーション、略称ジャスティカという同好会です。 ජස්ටිකා කියන ආයතන තමයි ලංකාවේ කරට හයිද එකේ පුහුණුව අවසන් කරපු කට්ටිය ඉතිරලා ඉන්න තැන. 日頃非常に活発な活動をしている同好会なんですが、このスライドに示しているのは、2011年の東日本大震災の時に、東北の被災者の方に寄付をしたいということで、わざわざ、同窓会や県の方が日本に来て、ドネーションをした時の一つです。 මම කියන්නේ කැමති ජපානයේ අවුරුදු 3 සිද්ධ වෙච්ච සුනාමි වේගයේදී මේ ජස්ටිකාල කට්ටිය ලංකාවට ජපානට ඇවිල්ලා අසම වෙච්ච කට්ටියට උපකාර ආදාන කළා. ඒ වගේ සම්බන්ධකමක් දැන් ඒ කට්ටිය පවත්වාගෙන යනවා කියලා මම කියන්න කැමතියි. 今日はハイダの研修制度の細かい内容については説明する時間はありませんが、私ともう一人日本での受け入れ研修を担当しております同僚と2人で来ておりますので、もし研修制度に何かご興味ご質問ある方は後でお問い合わせいただければと思います。 ඒ අද මට ගොඩාක් වෙලා තිබුණා ගොඩාක් වැඩියෙන් කුළුම මේ හයිද කියන ආයතන මොන වගේ දේවල් කරන්න යන්නේ කියලා විස්තර කරන්න. නමුත් තවදවත් අපිට වෙලාවක් තියෙනවා. තමයි තව එක්කෙනෙක් මෙතන නැගී සිටිනවා. ඉතින් ගොඩාක් දැනගන්න කැමති නම් මේ ටීෂු කියන්නේ පුරුදුව ගැන පුරුදු කරන කටයුතු ගැන මට මේ මීටින් එකෙන් පස්සේ හම්බුලා කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. 私のプレゼンを終わらせていただきましてありがとうございました。 神様ありがとうございます。続きまして、在日スリランカ中華社流通組合の馬有様にご挨拶をいただきます。 To invite the inspection company in Japan, the Sri Lanka, to introduce it. So we will know which companies do the inspection in Sri Lanka. That is, I would like to call each of them. Bureau HR, Mr. Yasuo Hasegawa.
JAI Tomo Sakasa from USS Karasa. Currently we have 4 companies, Bureau Veritas, JAI, USS, and JEVIC, doing currently the inspection for Sri Lanka. And followed by this, we'll have a Q&A session. So if you guys have any questions, concerns regarding the inspection system for Sri Lanka, you can please put your questions and we'll be willing to answer. ස්ටේජ් එක වාගේ ස්ටේජ් එකට සම්බන්ධ වෙනවා නම් වාහන අපනයන කරනකොට ඒ වාහන ඉන්ස්පෙක්ෂන් කරන කම්පැනිස් හතරේ නියෝජිතයන් ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විසඳන්න පුළුවන්. presentation දෙකක් ඔයාලට විවිධ ආකාරවල යෝජනා කරලා විවිධ විදිහට අපිට අදහස් ප්‍රකාශ කරලා අපිට යාළුවන් දෙකකට කියන්න පුළුවන්. අපි ඒ ගැටලු වලට පිළිතුරු අවස්ථාවේ ලබා දෙන්න කැමතියි. ඒ සඳහා මම පළවෙනි ආරාධනා කරනවා අලක් සාමනායක මහතාගේ ස්ටේජ් ඒ වගේම සෝමසේන මහතාට තානාපති කාර්යාලය ඒ වගේම ලංකාවේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මහතාට ජුම්බියා විජිලෝ සතු සමානි ස්ටේජිනි අනුමතිය දෙන්නේ. කිසියම් පැහැදිලි දෙයක් ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් විමසන්න පුළුවන්. program na kasi na punya kata na kasi kumana ito kaya gitu
ランカのハンバントドっていう港だけに車が持っていってます。それをコロンボとハンバントドに分けて輸入することをできませんかということで聞いてますね。サッパさんの答えなんですけれども、新しい港ができました。新しい港の中にコンテナターミナルがまだできてないんですけれども、一番簡単にできるカーカリアで車を乗せることなので、国をサポートしたいという気持ちで、自分のお店から遠くてもカーカリアで自分のお店に持ってくることができるようになってから、私たちはそれに反対はしてないということなんですね。あとは私の方からコロンボの港ってすごい混み合ってます。車が見つかったり、物がなくなったりとかありますので、そこの部分ではハンバントの方が重要だと私もいうふうに思います。श्रीलंका तारापति कार्यालय यूनिट ताकि नियोजनेतर करने से निर्धारित मत एक्टिविटी昼頃から始まって進んでまったスリランカそういう自動車輸入と輸出の交流会を俺の時間で行っておりますと。特にこの場を借りてスリランカからわざわざ遠い日本に来ていらっしゃいますスリランカ自動車輸入協会の会長と皆さん方2年間でこのぐらい2年間間違えました2年間ではなく、その前からスリランカでこういうアソシエーションというところを作りましたアースリーさんとパーソナリティの方々に心から感謝しております。